ඉරානයේ න්‍යෂ්ටික බලාගාර 3කට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට සුළු මොහොතකට පෙර එරට ජාතිය අමතා තිබේ. එහිදී අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානය දැන් සාමය ඇති කරගත යුතු බවය. ඔවුන් එසේ නොකළහොත් අනාගත ප්‍රහාර බොහෝ විශාල වනු ඇති බවද ඔහු අනතුරු අඟවා තිබේ. මතක තබා ගන්න ඉලක්ක බොහොමයක් ඉතිරිව තිබෙනවා. සමහර විට වඩාත්ම මාරාන්තික විය හැකියි. නමුත් සාමය ඉක්මනින් උදා නොවන්නේ නම් අපි නිරවද්‍යතාවයෙන් වේගයෙන් සහ කුසලතාවෙන් අනෙත් ඉලක්ක වෙත යන්නෙමු. ට්‍රම්ප් ජාතිය අමතමින් එලෙස පවසා තිබේ. එමෙන්ම සිදු කළ ප්‍රහාර විශ්මජනක මිලිටරි සාර්ථකත්වය ළඟා කරගත් බව තමාට ලෝකයේ හමුවේ පවසා සිටිය හැකි බවද ට්‍රම්ප් පැවසූ අතර ඊශ්‍රායලයට එල්ල වූ මෙම බිහිසුණු තර්ජනය මකා දැමීමට ඔවුන් කණ්ඩායමක් ලෙස කටයුතු කළ බවත් තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් සුබ පැතූ බවද ඇමරිකානු ජනාධිපතිවරයා සිය ජාතිය ඇමතීමේදී ප්‍රකාශ කර තිබේ. තවද සිදුකඩ ප්‍රහාර හමුවේ ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාර සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට තමන් පියවරගත් බවද ඇමරිකානු ජනාධිපතිවරයා පවසා සිටී. එමෙන්ම ප්‍රහාරයෙන් පසු බෙන්ජමින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් සහ තමා බොහෝ විට පැවසුවේ ශක්තිය තුලින් සාමය යන්න බවය.